කොණ්ඩෙවැවෙන අවශ්‍යම වයිටමින්ස් E වර්ග දෙකක් තියෙනවයි කියලා ඔයාලා දන්නවද? මේ වර්ග දෙකෙන්ම හොඳම එක මොකක්ද? වයිටමින්ස් E කොළ පාට කැප්සූල් එකද වයිටමින්ස් E කහ පාට කැප්සූල් එකද හොඳම? කොණ්ඩෙවැවෙන්න කියලා වයිටමින්ස් E අපිට බොන්න පුළුවන්ද? අද මේ වීඩියෝ එකෙන් මේ හැම දෙයක් ගැනම ඔයාලට දැනගන්න පුළුවන්. hello welcome back to my YouTube channel. ඔන්න ඉතින් වෙනදා වගේම ඔයාලව අදත් මගේ channel එකට මම ආදරයෙන් පිළිගන්නවා. ඔයාලා බලාපොරොත්තු වෙන්නේ කොණ්ඩෙට හරිම ට්‍රීට්මන්ට්ස් කරලා ඉක්මනට කොණ්ඩේ වවන්න නම් ඒ වෙනුවෙන් හරිම දේවල් කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් කොණ්ඩේ වැවෙන්න භාවිතා කරන මේ වයිටමින් E වල කොළ පාට, කහ පාට කැප්සූල් වගේම රතු පාට, නිල් පාට කැප්සූල් තියෙනවා. අන්න ඒ නිසා තමයි පාටින් අපිට තීරණය කරන්න බැරි කෝකද හොඳ කියලා. ඔව් අනිවාර්යෙන්ම මේ වයිටමින් E අපේ කොණ්ඩේ වැවෙන්න අත්‍යවශ්‍යම පෝෂණ කොටසක්. කොණ්ඩේ වැවෙන්න ඕන කෙනෙක්ට මේ වයිටමින් E ඇයි භාවිතා කරන්න ඕනි කියලා මම මුලින්ම පැහැදිලි කරලා ඉන්නම්. වයිටමින් E කියන්නේ හිසකෙස් වර්ධනයට අත්‍යවශ්‍යම ප්‍රධාන වයිටමිනයක්. හිසකෙස් අධික ලෙස ගැලවී යනවා නම් ඒ සඳහා ප්‍රතිකාර කරන්න වයිටමින් E භාවිතා කරන්න පුළුවන්. හිසකෙස් ගොරෝසු ගතියට තියෙන කොටත් හිසකෙස් මැදින් කැඩී යන්න බලනවා. ඉතින් මොන සත්කාර කරත් hair එක grow කරගන්න නම් ලැබෙන්නේ නැහැ ඒ නිසා. එහෙම තත්වයකදී ගොරෝසු හිසකෙස් වල ප්‍රිසි ගතිය නැති කරලා ලස්සන shiny thick hair එකක් ලබා ගන්න අනිවාර්යයෙන්ම වයිටමින් use කරන්නම වෙනවා. hair එකේ තියෙන අර වගේ ගැටලු ගොඩකට ප්‍රතිකාර කරන්න වයිටමින් E භාවිතා කරනවා. ඉතින් මෙහෙම භාවිතා කරන වයිටමින් E වර්ග දෙකක් තියෙනවා කියලා ඔයා මේ වෙනකොට දන්නවනේ. නොදන්නවා නම් වීඩියෝ එක ස්කිප් නොකර හොඳට අහන් ඉන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි දැන් බලමු කොණ්ඩේ වැවෙන්න ගොඩාක් දෙනෙක් භාවිතා කරන මේ වයිටමින් E වල අපි භාවිතා කරන්න ඕන හොඳම වයිටමින් E එක මොකක්ද කියලා. වයිටමින් E වල ග්‍රීන් කලර් කැප්සූල් එක ඔයා දැනටමත් දැකලා ඇතිනේ. මේ තියෙන එක. එතකොට මේ තියෙන වයිටමින් E කැප්සූල් එකේ කහ පාට කැප්සූල් එක. අපිට මේ දෙකේ කලර්ස් වලින් කියන්න බෑ කෝකද හොඳ කියලා. එහෙනම් කොහොමද අපි හොඳ එක තෝරගන්නේ? හොඳම වයිටමින් කැප්සූල් එකක් තෝරගන්නේ ඒ කැප්සූල් එක නැචරල් එකද එහෙමත් නැත්නම් කෘත්‍රිම හදපු එකක්ද කියන එක අනුව. ඔයා ගාව දැන් වයිටමින් E කාඩ් එකක් තියෙනවා නම් ඒක අතට අරගෙන බලන්න කාඩ් එක පිටිපස්සේ D alpha tocopherol කියලා තියෙනවද කියලා. ඒ විදිහටම සඳහන් කරලා තියෙනවා නම් ඒක තමයි natural vitamin E. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට DL alpha tocopherol කියලා තියෙනවා නම් ඒ තමයි synthetic vitamin E කියන්නේ. කෘත්‍රිමව හදපු vitamin E එක තමයි ඒ. දැන්ට කරලා තියෙන පරීක්ෂණ වලින් සඳහන් වෙන්නේ මේ natural vitamin E හරි ඉක්මනින් අපේ ශරීරයට උරා ගන්නවා. ඒ වගේම මේකේ ක්‍රියාකාරීත්වයත් වඩාත් හොඳින් සිදු වෙනවා කියලා. ඒ නිසා වඩාත් හොඳ ප්‍රතිඵලයක් අපිට අරගන්න පුළුවන් කියන එක. ඉතින් ආයෙත් ඔයා vitamin E capsule අරගන්නවා නම් natural එකද කියලා බලලා ගන්න. එහෙම නැතුව පාට බලලා තෝරන්න නම් යන්න එපා. වයිටමින් E කොණ්ඩේ වැවෙන්න අනිවාර්යෙන් අපිට අවශ්‍යයි. ඒ වුණාට වයිටමින් E කියන්නේ මේ දේ දිවෙන වයිටමිනයක්. ඔයගොල්ලෝ මගේ වීඩියෝස් එක්ක දිගටම හිටියා නම් ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට වයිටමින් වර්ග දෙකක් තියෙනවා. මේ දේ දිවෙන, ජලයේ දිවෙන කියලා. ජලයේ දිවෙන වයිටමින්ස් වර්ග වගේ නෙමෙයි මේ දේ දිවෙන වයිටමින්ස් වර්ග අපේ ශරීරයට අත්‍යවශ්‍ය ටික උරාගෙන ශරීරයෙන් බැහැර කිරීමක් කරන්නේ නැහැ වැඩිපුර ටික. ඒ ඔක්කොම ශරීරයේ තැම්පත් කර ගන්නවා. එතකොට අපේ ශරීරයට අහිතකර බලපෑමක් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍ය ජලයේ දිවෙන වයිටමින් C වගේ දේවල් අපි කොච්චර ටැබ්ලට් එකක් විදිහට ගත්තත් ඒක ශරීරයට අවශ්‍ය ප්‍රමාණය අවශෝෂණය කරගෙන ඉතුරු ප්‍රමාණය ශරීරයෙන් බැහැර කරනවා. ඉතින් මේ
මේදේදී වෙන වයිටමින් E එක අපේ ශරීරයෙන් ඒ විදිහට බැහැර කරන්නේ නැහැ. ඉතින් ශරීරයට දෛනිකව අවශ්‍ය වයිටමින්ස් ප්‍රමාණයක් තියෙනවා. මේ ප්‍රමාණය ඉක්මවා ගියොත් ඒක ශරීරයට අහිතකර බලපෑම් ඇති කරනවා. ඒ නිසා අපිට වෛද්‍ය නිර්දේශයකින් තොරව මේ වයිටමින්ස් E ලබා ගන්නට හැකියාවක් නැහැ. අපේ ශරීරයට අවශ්‍ය වයිටමින් E ප්‍රමාණය අපි ගන්න ආහාර වලින් දෛනිකව ලැබෙන්න පුළුවන්. ඉතින් අපි මේක කැප්සූල් එකක් විදිහට වෙනම ගන්න එකෙන් අපේ ශරීරයට අහිතකර බලපෑමක් සිද්ධ වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් වයිටමින් E ඌනතාවයක් වගේ තියෙනවා නම් මේ වයිටමින් E වෛද්‍යවරු නිර්දේශ කරනවා. ඒක වෛද්‍ය නිර්දේශයක් යටතේ දෛනිකව අවශ්‍ය මිලිග්‍රෑම් ප්‍රමාණය නිර්දේශ කරන්නේ. ඉතින් ඒ නිසා කිසිම වෙලාවකත් අපිට හිතුමතේට වයිටමින් E ලබා ගන්නට හැකියාවක් නැහැ. මගේ කිහිප දෙනෙක්ම ඇහුවා කොණ්ඩේ වැවෙන්නේ කියලා මේ වයිටමින් E බොන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ නිසා තමයි මම අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ගොඩාක් දෙනෙක් තියෙන ගැටලුවක් තමයි කොණ්ඩේ වැවෙන්න මේ වයිටමින් E බොන්න පුළුවන්ද කියන එක. ඉතින් එහෙම බොන්න අවශ්‍යතාවයක් නැහැ. අපි හරියට වයිටමින් C නැචරල් විදියට අපේ ආහාර වලින් ලබා ගන්නවා නම්. ඉතින් මම දැකලා තියෙනවා සමහර අය කියන වයිටමින් E බොන්න කියලා. නමුත් ඒ විදිහට කරන්න එපා. මේක මම කියන කතාවක් නෙමෙයි. මේක වෛද්‍ය පරීක්ෂණ වලින් සනාථ කරලා කියන දෙයක්. ඉතින් ඒ නිසා අපි කොණ්ඩේ වවනවා වගේම අපේ සෞඛ්‍ය ගැනත් හොඳින් හිතන්න ඕනේ. කවුරුත් කියනවාට වයිටමින් E බොන්න යන්න එපා. ඒක ඔයාගේ සෞඛ්‍යයට අහිතකර විදිහට බලපාන්න පුළුවන්. හිතුමතේට අපිට වයිටමින් E ශරීරයට ලබා ගන්නවට වඩා අපිට පුළුවන් මේ නැචරල් වයිටමින් E වලින් කොණ්ඩේට බාහිරින් සත්කාර කරන්න. ඉතින් මේ නැචරල් වයිටමින් E වලින් හරියට කොහොමද සත්කාර කරන්න කියලා මම ඉස්සරහට එන වීඩියෝස් වලින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් මේ විදිහට වීඩියෝ එකත් ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතෙනවා. මොකද මගේ ජීවිතේට මම යූස් කරපු හොඳම hair serum එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. එහෙනම් අපි ඊළඟ ඉරිදට ආයෙත් හමුවෙමු. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම.